iPhone කියලා පිළිගන්න අපේ කඩේ YouTube channel එකට මම අද වීඩියෝ එකෙන් මේ Realme phone එකේ කොහොමද FRP bypass එක කරගන්නේ කියලා තමයි කියලා දෙන්නේ. ඉතින් කලින් වීඩියෝ එකේදී මම සම්පූර්ණයෙන්ම කොහොමද මේ phone එකේ තියෙන screen lock එක ඉවත් කරගන්නේ කියලා ඔයාලට කියලා දුන්නා. ඉතින් lock එක ඉවත් කරගත්තත් අපිට මේ email address එක දෙන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එකෙන් මේ FRP bypass එක ගැන කරන්න. ඉතින් ඔයාලා දැනට මම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා ඉදිරියෙන් නැති bell icon එක click කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ තියෙන Realme phone එක මේක Realme C11 phone එකක්. ඉතින් අනිත් phone වලටත් නැත්නම් ඔයාලගේ Realme වෙන phone වලටත් මේක ගැලපෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා try කරලා බලන්න අනිවාර්යයෙන්ම ඔයාලගේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විදිහට අපි මුලින්ම අපි FRP එක ඉල්ලන තැනට දක්වා නැත්නම් ඔයාලගේ email address එක ඉල්ලන තැනට වෙනකම් මේ විදිහට phone එක setup එක අපි කරගෙන යනවා ඉස්සරහට. ඉතින් මේකදී අනිවාර්යෙන් ඔයාලා normal data connect කරන්න ඕනේ. ඉතින් phone එකේ sim එකේ data තියෙනවා normal data නැත්නම් ඔයාලා wifi connect කරන්න normal data තියෙන. අපි දැනටමත් FRP lock එක මේ phone එකේ තියෙන නිසා මේ විදිහට අපි unlock tool එක පාවිච්චි කරනවා මේකට. ඉතින් මුලින් මම phone එක මේ විදිහට off කරගන්නවා. ඉතින් ඔයාලට වීඩියෝ ගොඩක් කෙටි වෙන්න තමයි මම මේ විදිහට short කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණ වීඩියෝ එක බලලා ඔයාලගේ unlock වැඩේ කරගන්න. ඉතින් මේ විදිහට අපිට මේ වැඩේට අපේ unlock tool එක ඕන වෙනවා. ඉතින් unlock tool එක සම්බන්ධයෙන් කලින් වීඩියෝ එකක් සම්පූර්ණයෙන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ ගැන දැනුම ගන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න. ඒ වගේම tool එක buy කරන්න ඕන නම් අපේ කඩේ WhatsApp අංකයට message එකක් දාන්න. ඉතින් මේ විදිහට තමයි මම tool එකට මගේ මේ unlock tool එකට මේ Realme phone එක මම කනෙක්ට් කරන්නේ. ඉතින් අපි phone එක off කරලායි තියෙන්නේ. off කරලා තියෙදි තමයි මේ විදිහට කනෙක්ට් කරන්න හදන්නේ. හැබැයි අපි කනෙක්ට් කරන්න කලින් ඔයාලා හොඳින් බලන්න මේ phone එක කනෙක්ට් කරන්න කලින් අපේ setup ටික set කරගෙන අපි ඉන්න ඕනේ. ඉතින් එතකොට අපිට මේ විදිහට පහසුවෙන්ම FRP එක කරගන්න පුළුවන්. ඉතින් මම මේ වෙලාවේ volume up button එක ඔබාන හිටියේ කනෙක්ට් කරන අවස්ථාවේදී කියන්නේ volume up එක ඔබානේදී තමයි මම මගේ data cable එක කනෙක්ට් කරේ. ඉතින් මේ විදිහට දැන් FRP එක සිද්ධ වෙලා ඉතින් දැන් phone එක restart වෙනවා. අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට යම්කිසි ගැටලුවක් තියෙනවා අනිවාර්යෙන් message එකක් දාන්න. ඉතින් අපිට බලන්න පුළුවන් මේ විදිහට ඉස්සරහට ගිහිල්ලා මේකේ FRP එක නැත්නම් ඔයාලගේ Google account එක සම්පූර්ණයෙන්ම අයින් වෙලායි තියෙන්නේ. ඉතින් ඔයාලට මේක ගෙදරදී කරගන්නත් පුළුවන්. ඔයාලට අනිවාර්යයෙන්ම හැබැයි පරිගණකයක් ඕන වෙනවා මේ software එක නැත්නම් unlock tool එක install කරගන්න. නැත්නම් shop එකට දුන්නොත් ලේසියෙන් ඒත් කරගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලට ලොකු මුදලක් වැය කරන්න සිදුවේ. ඉතින් මේක මේ try කරලා බලන්න. ගැටලුවක් තියෙනවා අපිට message එකක් දාන්න. ඉතින් channel එක subscribe කරලා ඉතින් නැති bell icon එක click කරන්න. අපි වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.